කොහොමද කොල්ලෝ කෙල්ලෝ හොඳින් ඉන්නවද? අපි අද හදන්නේ චිකන් සමග පොල් සම්බල් එකක් අදලා බට්ටියක් කන්න හදන්නේ. බලමුද එහෙනම්. කොල්ලෝ හදනව කාලා නැහනේ. ආසයිද? ඊපස්සේ මෙන්න මේ විදිහට තමයි පස්සේ මෙන්න මේ විදිහට ඒකට දාගන්නවා චිකන් එකට. වැඩක් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොල්තල් සිරප් දා ගන්න ඕන. අපිට ඇති ප්‍රමාණය තමයි දා ගන්න ඕනේ. වැඩිපුර දාන්නත් එපා ගානට දා ගන්න. ඔන්න අපේ පළවෙනි පියවර ඉවරයි. අන්න අපි දැන් පටන් ගන්න හදන්නේ දෙවෙනි පියවර. මෙන්න මෙහෙම ඊළඟ කොටස කරගත්තා නම් හැබැයි අවසන් වෙනකම් බලාගෙන ඉන්න ඕනේ. හොඳට රසට බත් ටිකක් කන්න පුළුවන් ඈ. මෙන්න මේ විදිහට සුදු ලුණු දානවා. ඊට පස්සේ දී ලුණු දානවා. ගොඩක ටිකකුත් මෙන්න මේ විදිහට දා ගන්නවා. සමහරක් අය නම් මේ ගොඩක දාන්නේ මේ හරියටමනේ. අපි දාන්නේ කෙලට. බිස්කුට් පොඩකුත් තෝරනම් මේ විදිහටම දා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක හොඳට ඇඳි ගා ගන්නවා. තෙල් ටිකක් හදලා දාන්න ඕනේ. වතුර දාලා නැහැ තෙල් විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට චිකන් එක දා ගන්නවා. දැන් ඔය රාජ්‍ය පිටු ඔක්කොම මෙන්න ආකාරයට දාන්න. අපි මේක කවලම් කරගන්න ඕනේ. අලගෙඩියක් දාලා තියෙන්නේ. තා පොඩ්ඩක් මේක රසය ගන්නත් පුළුවන්. හරිද? මේ අල පොඩ්ඩක් දැම්මේ. රසවත් භාවය වැඩි කරගන්න පුළුවන් අල කෑල්ලක්ම දැම්මම. දැන් පේනවනේ. ලස්සන කන්නන පාටට ඇවිල්ලා තියෙනවා. අර පැදගත් මිරිස් ටිකයි ඒ ටික ඔක්කොම දාලා ඉවරලා සමහරවිට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේකට දැන් අපි මේක තෙලෙන් තමයි පොඩ්ඩක් වෙලා තම්බන්නේ. මේක ෆ්‍රයි කරන්න ඕනේ පොඩ්ඩක් වෙලා. ඒකට හේතුව තමයි මේ වතුර දැම්ම දාන්න එපා. අවශ්‍ය ප්‍රමාණය වතුර දාගන්න පුළුවන්. තව පොඩ්ඩක් වෙලා ඉන්නව පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕනේ මේක. අපි ලුණු පොඩ්ඩක් දානවා මෙන්න මේ විදිහටම අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි ලුණු දාගන්න ඕනේ. පස්සේ මදුරුණු දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගම්මිරිස් මෙන්න මේ විදිහට දා ගන්නවා. අපිට ඇති ප්‍රමාණයට ගම්මිරිස් ගන්න. ගම්මිරිස් කියන්නේ එහෙම ගැටලුවක් නැහැ. මේක සීතලයි. සාමාන්‍ය ගම්මිරිස් කියන එකත් ඕන තරම් දා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක දැන් මික්ස් කරගන්න ඕනේ. දෙලින් හදාගන්න මේක පොඩ්ඩක් මික්ස් කරගන්න ඕනේ. දැන් අපි දානවා වතුර ඊට පස්සේ. මේක අපි දානකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මොකද මේ වැඩිපුර දාන්නත් ඕනේ. දැන් අපි ඉන්න ප්‍රමාණයක් අනුව තමයි හදා ගන්න ඕනේ. වැඩි වතුර දාන්නත් ඕනේ. පොඩි ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ මෙන්න මේක ඒ විදිහටම මික්ස් කරගෙන ඉවර වෙලා අපි පොඩ්ඩක් තැම්බෙන්න තියාගන්නවා. දැන් අපේ ඒ කොටසත් ඉවරයි. දැන් අපි බලමු චුට්ටක් කළා තැම්බෙන්න තියලා තියෙන්නේ. තැම්බෙනකන් තමයි චුට්ටක් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි අරගෙන බත් ටික කාලම බලමුනේ කොහොමද රසයිද කියලා. මේකයි ගෙදර නිකන් ඉන්න වෙලාවට ඔයාගේ බිරිඳටත් මම ඔය හැම වෙලාවෙම කියනවනේ හදලා දෙන්න. හැබැයි හැමදාමත් ඉල්ලයි ඈ. මොනවාද? චිකන් කරි. හදලා දිනනවා. අපිට වතුර පොඩ්ඩක් ඉඳිනකන් ඉන්න ඕනේ. අපි බලමු කාලානේ. සුපිරි ඈ. वाव සුපිරි නේ. ආසයි. කාලා. සුපිරි ඈ. එහෙමයි. හරි ඔන්න දැන් මම හදාගත්ත මෙන්න තියෙනවා චිකන් ටික මෙන්න සම්බෝලේ තියෙනවා අපි දැන් කන්න හදන්නේ කාලා බලමු සුපිරි අවුලක් නෑ නියුලෝ තියෙනවා
තව චිකන් ටිකකුත් තියෙනවා. ඒකත් මේ විදිහටම දා ගන්නවා. ඊට පස්සේ සම්බෝල් ටිකකුත් තියෙනවා. ඒකත් උඹ දා ගන්නවා. ගොරක මොනවාද හොඳ? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉකන් කෑවත් අවුලක් නැහැ හොඳේ. වැඩි කතා කරලා කන්න බෑ මොකද දන්නවද? ඒ තරම් සැරයි. Itu ya. ගෙදර නිකන් ඉන්නවලට පිරිමි. හරිද? පිරිමි කට්ටිය හදන්න. මොකද? ඔයාලා හදුවම බිරිඳට හදලා දෙන්න. ඊට පස්සේ ඉතින් බිරිඳ ඉතින් ඔයා උයන්න අද ඔයා උයන්න. ඒ රහ වැදිලා එහෙම කිව්වේ නැත්නම් මේ කණෙන් අහලා අනිත් කණෙන් පිට කරන්නේ. हम बोले टॉप पे ඊට පස්සේ අර සරයි වතුරකුත් බොන්න. කාලා බලන්න ආදලම ආස හිතේ. හරිනේ වැඩි කතා කරන්න බෑ. ඒ තරම් සුපිරි නිසයි කියන්නේ හදලා බලන්න මේ විදිහට. හරි එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ජය වේවා. ආදරේ අහස තරම් හදලා බැලුවොත් අසයිතේ.